Hello everyone. Today I am going to teach you a beautiful lesson. That is dosa. That is කියලා කියන්නේ අන්න අර දුර තියෙන එක දෙයක් ගැන. එහෙම නැත්නම් දුර ඉන්න එක පුද්ගලයෙක් ගැන කතා කරන්න අපි පාවිච්චි කරන singular sentence pattern එක. dosa කියලා කියන්නේ දුර ඉන්න පුද්ගලයෝ ගොඩක් ගැන, දේවල් ගොඩක් ගැන අර තියෙන්නේ අර ඉන්නේ කියලා කතා කරන plural sentence pattern එක. That is අර තියෙන්නේ dosa අර තියෙන්නේ. That is අර ඉන්නේ dosa අර ඉන්නේ. හැබැයි මේ දෙක පාවිච්චි කරන්න ඕනේ ඔයා ඒක වචන. ඒ කියන්නේ දුර ඉන්න එක කෙනෙක් එක දෙයක් එක්ක කතා කරද්දී එක දෙයක් ගැන කතා කරද්දී that is කියන වාක්‍ය රටාවත් දුර ඉන්න පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් දේවල් ගැන කතා කරද්දී එහෙම නැත්නම් මොනවා හරි දේවල් ගොඩක් ගැන කතා කරද්දී dosa කියන වාක්‍ය රටාව. හරි අපි බලමු එහෙනම් කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. That is dosa. That is a bird. අර ඉන්නේ කුරුල්ලෙක්. එක කුරුල්ලෙක්. අන්න ඒක නිසා අපි පාවිච්චි කරනවා that is කියන පුංචි වාක්‍ය රටාව. That is a bird. අර ඉන්නේ කුරුල්ලෙක්. හැබැයි කුරුල්ලෝ එකට වඩා වැඩි ගාණක් ඉන්නවනම් අපිට කියන්න බෑ that is birds කියලා. අපි හිතමු කුරුල්ලෝ දෙන්නේ කියනවා. එහෙනම් those are birds. Those are two birds කියන්නත් පුළුවන්. අර ඉන්නේ කුරුල්ලෝ දෙන්නේ those are two birds. That is a man. Those are men. That is a bicycle. Those are bicycles. That is a flower. අර තියෙන්නේ මල. Those are flowers. එහෙනම් මෙන්න මේ පුංචි වාක්‍ය රටා දෙක. That is dosa. That is a singular sentence pattern. Dosa is a plural sentence pattern. එහෙනම් මෙන්න මේ පුංචි වාක්‍ය රටා දෙක ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරිම ලේසියි. Thank you. Bye.